තියාගන්න මේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේ ටික කරලා ඉවරලා කොහොමද දන්නවද රැලි ටික හදන්නේ? මෙන්න මෙහෙම. දැන් මේ තියෙන හොඳ පිට. මේ තියෙන කන පිටනේ. කන පිටනේ අපි මේව ලකුණු කරන්නේ. මෙන්න මේ විදිහට ඒ ඉර ගානට අරගෙන ප්ලීට් එක ප්ලීට් එකක් හරි දෙකක් හරි තුනක් හරි 10ක් හරි කමන්නේ තියන්න. මේ විදිහට තියලා හරි. එතකොට මේ ටික අර හැඩයට උඩට එනවා. මෙතන ගානට තියන්න. හරිද? එතකොට බබාට මේ පැටලෙන්නේ නැහැ. මේ ඒ ටික ගානට අර අඩු වෙවි ලස්සන්ට උඩට එනවා. පැහැදිලිද? එහෙම තමයි හැදෙන්න ඕනේ. අන්න එතකොට එක ගාන දැන් මේ ඉතින් කැපෙනවනේ මේ. මේක දැන් මට මේ එක හරියට මේ ඉන්නේ නැහැ හොඳේ. මේ ඔනෝයි ටික කැපෙනවා උතන. මේ ටික එක ගානට මෙහෙම එනවා. මේ මෙතනින් ලස්සන්ට ප්ලීට් ටික හැදෙනවා. හරි? ඒක අර මේ උඩට මෙහෙම ගානට හැදෙනවා. බබා ඇවිදිද්දී ඒක මේ බබාට කරදරයක් නැහැ. හොඳේ. ඉතින් අපි අපේ වගේ නෙමෙයි පුංචි බබාලගේ මේ ඇඳුම් ආදී අන්න ඒ වගේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ළඟට අර සමහරෙදි කසනවා එහෙම. අනේ ඔයාලා ඒ ගැන කල්පනාවෙන් ඉන්න. ගොඩාක් හිරට මහන්න එපා. ගානට යාගේ මේ ඉන්නම මෙහෙම ගන්න කිව්වේ ඒකයි මම ගානට නැත්තම් එයා අපහසුවෙන් ඉන්නේ. හරි ඒ කොටස ඒ විදිහටම ඊළඟට මම කියවනේ පයිපින් එක අල්ලන්න දැන් ඔයා මේක ගත්තේ මම පයිපින් එක කපන්න පයිපින් එක කියන්නේ අර මේ නෙඩිය කොටස ඇල්ලුවාට පස්සේ ඔයාලා මෙන්න මෙහෙම පටියක් හදා ගන්න ඕනේ සාමාන්‍ය අඟල් 3ක් ඇති පුතේ මේ බබෙකුටනේ මෙන්න මෙහෙම අපි අඟල් භාගයක් ඉස්සෙල්ලා නමනවා ඊළඟට අඟලක ප්‍රමාණය ඔයාලට හිතෙනවනම් තව චුට්ටක් වැඩි කරන්න කමන්නේ වැඩි කරන්න ගොඩාක් වැඩි කරන්නත් එපා. දැන් මේ හිතන්නකො මේ අඟල් භාගේ තව අඟල් භාගේ මම තියනවා. මේ ආයෙ මෙතනින් තව ටිකක් අඟල් භාගයක් ගන්නවා ඒක ඇතුළට නමනවා. මේ දෙකම ඇතුළට නැමෙන්න ඕනේ. එහෙම තමයි කෙරෙන්නේ. හරි. දැන් මේ වගේ ඔයාලට හිතෙනවා නම් මේ අඟල් භාගේ නමලා ඉවර වෙලා මෙන්න මෙතන අඟලක ප්‍රමාණය එන්න මේ පැත්තට අඟලයි මේ පැත්තට අඟලයි. තව නැමෙන්න අඟල් භාගයක් එන්න ඕනේ. අන්න ඒ ප්‍රමාණය මෙන්න මෙහෙම එතකොට තියෙන්නේ. ඒ ටික නැමුණට පස්සේ ගානට මෙන්න මෙතන අඟල. ඒක ගන්න මේ විදිහට මැනලා ගන්නවා. දැන් ඔයාලා හිතනවානේ බබාගේ මේ ළමාසත් සමහර වෙලාවට සමහර රෙදි තියෙනවා ටිකක් බර රෙදි. මේ මම මහපු සාරි රෙද්ද නම් බර නෑ ඇත්තටම. මේ ඒක නම් කරදරයක් නෑ බබාට ඇඳගෙන චීත රෙද්ද සමහර රෙදි තියෙනවා අර බතික් රෙදි එහෙමත් තියෙනවා ලස්සන වුණාට පුතේ බබාට බරයි ඒක. අන්න ඒ වගේ රෙදි තියෙනවා ටිකක් මෙන්න මේ පළල වැඩි කරන්න. අඟල් භාගෙම ඇතුළට නමන්න මේ පළල ඔයාලා අඟල් 1යි කාලක් කමාරක් වුණත් කමන්නේ ඒ ගාන තියලා මේ ආය අඟල් භාගයක් මහුම් ආස්සිය වලට ඇතුළට නැමෙන්නත් තියලා ඒ ප්‍රමාණයට පටිය කපා ගන්න. ඒක ඔයාලා කැමැත්ත මත හොඳේ. තීරණය කරන්න ඊළඟට බබාගේ ඉනවට මේකට ඇතුළට පටියක් අපිට රිංගව ගන්න පුළුවන්. මම ඒ විදිහේ කියලා දෙන්නේ මේ ක්‍රමයට. මෙන්න මෙහෙම ඒ දිගට පටියක් කපා ගන්න මුළු ඉනවට මිම්මට අඟල් සාමාන්‍ය අඟල් 3ක් විතර හොඳටම ඇති. ඒ කියන්නේ දැන් අපි මෙහෙම චීත්ත කොටස කියන්නකො මේ චීත්ත කොටස කියන්නකො මෙහෙමනේ තියෙන්නේ. හරිද? එතකොට පුතේ මේ ප්‍රමාණය තමයි බබාගේ සාමාන්‍ය ඉනවට. මේ ඉනවට ප්‍රමාණයට වඩා අඟල් 3ක්. එතකොට අපි එක අඟල් භාගය වෙන්න ඇතුළට නමනවා පටියක් නේ. ඒ පටිය මෙහෙම නැමෙනවා. හරිද? මේ මෙතනින් ගානට එනවා. මේ හරියෙන් ගානටම ගන්නවා. මෙන්න මේ හරියෙන් ගානටම ගන්නවා. මේ හරියෙන් මේ පොඩ්ඩක් වැඩිපුර පන්නනවා. මේ හරියෙන් ගාන. ඒ කියන්නේ මේ හරිය නෙමෙයි සමාවෙන්න මේ පටන් ගන්න හරියෙන් ගානටම ගන්නවා. හොඳේ. ගානටම අරගෙන මේ කියන්නේ නමන්න ඕනේ අඟල් භාගයක් පන්නලා මේ මහන්න පටන් ගන්න ඒක නැවෙනවා. ඒක අනිවාර්යෙන් නමලම මහන්න ඕනේ. ඊළඟට මේ කොටස
මේ කොටස අඟල් සාමාන්‍ය අඟල් 3ක් විතර සම්පූර්ණ දිග වැඩිපුර ගත්තොත් ඔයාලා සාමාන්‍ය අඟල් දෙකක් විතර එනවා මෙන්න මෙහෙම. ඒක අපි මෙන්න මේ පැත්තට දාලා ඒක ඇතුලෙන් කෝඩ් එකක් රිංගනවා. අඟල් භාගයක් උඩට තියලා නමලා මහනවා. එතකොට කෝඩ් එක මෙහෙම වටේටම යනවා. මෙතනින් පටන් ගන්නවා එක කෝඩ් එක. කෝඩ් නම් අර කලිසම් වලට තියෙන බෙල්ට් එක මෙහෙම. බෙල්ට් දාන්න මෙන්න මෙහෙම මේ ඒකට මොකක්ද නමක් මතක නැහැ මට කියන්න. අනේ ඒවා මේ ඒවා ටිකක් පටි වලින් මේ පාටිම ලස්සනට ඔයාලට මහ ගන්න පුළුවන්. හරි ලේසි එක මහන ක්‍රමය මම කියන්නම්. එහෙම දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අර ලුංගි වල වගේ දානවා විදිහට දාන්නත් පුළුවන්. පැටිය මෙහෙම වටේ කරකවලා මේ සාමාන්‍ය මේ යට උඩ පටිය මේ කොටට ගන්න ඕනේ. යට පටිය ටිකක් දිගට ගන්න ඕනේ. මේ අනොහම ගැට ගහලා ලස්සනට ඕ එකක් ගැට ගහලා මෙහෙම සුට්ටක් කෙල්ලෙන්න තිබුණත් කමක් නැහැ. සෙටින් වගේ රෙද්දකින් උනත් කමක් නැහැ. දැන් මගේ මේකෙදි මම ගන්නෙ නැහැ. හැබැයි මෙහෙම ගන්නත් පුළුවන්. ලස්සනයි ඒකත්. ඒක ලස්සන බෝ එකක් වගේ අර පිටිපස්සේ දැම්මා වගේම බෝ එකක් විදියට අපිට හදා ගන්න පුළුවන්. එහෙම කරලා ඔයාලා මේ කොටස් ටික හදා ගන්න. ළමා සාරියේ මේ විදියට හදා ගන්න නැත්නම් බබාට කරදරයිනේ. හරි. ඒ ටික කරලා අපි දැන් බලමු ඊළඟට මේ සරම සහ පමිසි කොහොමද නිර්මාණය කරගන්නේ කියලා.